කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද අයියට නිවාඩු දවසක් හින්දා අපි දෙන්න හිතුව පොඩ්ඩක් ඇවිදින්න යන්න. මොකද ගොඩ දවසකින් අපි දෙන්නට කොහෙවත් යන්න බැරුණා මේ වැඩත් එක්ක. එහෙම යන්නම බැරි වුණා. ඒක නිසා අපි දෙන්න හිතුවා අද පොඩ්ඩක් ඇවිදින්න යන්න කියලා. අපි අද විශේෂයෙන්ම මේ ගමන දාගත්ත සිංහබව ෆිල්ම් එක බලන්න යන්න. ඉතින් අපි ඒකට ටිකට් එහෙම බුක් කරලා තමයි මේ යන්න හදන්නේ. මොකද එතකොට හොඳට පේන මැද හරියන සීට් එකක් හොයාගන්න පුළුවන්. ඒක නිසා අපි කලින්ම බුක් කරා. අපි දැන් පිටත් වෙලා තමයි ඉන්නේ යන්න. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ නුවර වැවරවුමේ. ෆිල්ම් එක පටන් ගන්නේ එකටනේ. ඒක නිසා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් ශ්‍රියානික පැත්තේ ඇවිදින්න යන්න කියලා. දැන් අපි ශ්‍රියානිකට ආවා. විශේෂයෙන් කියලා මුකුත් ගන්න ආවේ නැහැ. අපි දැන් ඉතින් පොඩ්ඩක් ඇවිදලා තියෙනවා බලලා අරගෙන කියලා තමයි ආවේ. මම ඉස්සෙල්ලාම ගිහ ක්‍රොප් টොප් එහෙම තියෙන පැත්තට හරි ලස්සන ක්‍රොප් টොප් එහෙම තිබ්බා. ඩෙනිම් වර්ග ක්‍රොප් ඒ වගේ ලස්සන අයිටම් ගොඩක් තිබ්බා. මට හිතට අල්ලපු ක්‍රොප් টොප් එකකුත් තිබ්බා. ඒකිනුත් එකක් තෝරගෙන ආයෙ මම ඉතින් ගියේ එක එක කියුට් අයිටම් තියෙන තැනකට තමයි. මොකද මම කොහේ ගියත් බලන්නේ බෑග් එක එක කියුට් අයිටම් ආයෙ මොනවද දෙයාලා ඒ වගේ දේවල් තමයි මම ඉතින් තෝරන්නේ. ඔයාලත් එහෙම ඇති කියලා මම හිතනවා. මට හරියන එක්කෙනෙක් තමයි ඉතින් අපේ අයියා. එයාත් ගියාම මේ වගේ අයිටම් ඉතින් බලලා ලොකු වාහන අරගෙන එයාගේ කම්පියුටර් රූම් එකේ තියාගන්න එයා ඒව ගන්නවා. ඉතින් එයාත් මම වගේමයි මොන ෂොප් එකට ගියත් ඔය වගේ අයිටම් අනිවාර්යෙන් බලනවා. මං ඉතින් තාම ආසයි මේ වගේ බොනික් කන්න. කොහොම වුණත් ගෑල්ලාමයි හැමෝම කැමති මේ වගේ දේවල් වලට තාමත් මම නම් හරිම ආසයි ඒවට. ඉතින් අයියත් ඒවා බෑනෝ කිය මං ඉල්ලන දේවල් පොඩි කියුට් අයිටම් ඉල්ලනකොට මට ඒව අරන් දෙනවා. ඉතින් මම ඒක නිසා යාටත් ගොඩක් ආදරෙයි.
දැන් අපිට ඕනේ ඒවා අරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් අපි දෙන්න මේ යන්න හදන්නේ. ඉතින් අපි යන්න කලින් ශ්‍රේයානිකෙන් පල්ලෙහා තියෙන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකට තමයි මේ අපි ආවේ. ඒකෙන් අපි ඕඩර් කරේ මිල්ක් ෂේක් එකකුයි ජූස් එකකුයි සොසේජස් බන් දෙකකුයි. ඉතින් සොසේජස් බන් දෙක නම් දැක්කම අපිට සෙට් උන්නේ නැහැ. ඇත්තටම මොකද අපි දුන්නට ඕඩර් කරේ අපරාධ කියලා හිතුන එක දැක්කට පස්සේ. ඇත්තට මේක හරිම අප්පිරිය දැක්කට පස්සේ කන්න හිතුන්නේ නැහැ. ඒක ඇත්තට ලොකු රහකුත් නැහැ. අර කරන්න දෙයක් නැතිකමට අපි දෙන එකෙන් පොඩ්ඩක් කෑව. ඇත්තට මේක කෑවේ නැති තරම් අපි දෙන්න. දැන් අපි දෙන්න කාලත් ඉවරයි. දැන් අපි දෙන්න යන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපි දෙන්න ආවේ සහස් වෙනට. කවුරු හරි නුවරේ ආවොත් අනිවාර්යයෙන් සහස් වෙන ගන්න අමතක කරන්න එපා. සහස් වෙන තියෙන අච්චාරු හරිම රසයි. ඉතින් අපි දෙන්නත් ඒකෙන් අච්චාරු දෙකකුත් අරගෙන අපි දෙන්න මේ දැන් යන්න හදන්නේ KCC එකට. ඉතින් අපි දෙන්න KCC එකට යන අතරමඟ අපිට හමු වුණා ලස්සන යාළුවෝ දෙන්නෙක්. එයාලා හරිම කියුට්, හරිම ෂෝක් ෆ්‍රෙන්ඩ්ලි. අපිත් එක්ක වීඩියෝ අරගෙන ෆොටෝස් ගහලා අපි දෙන්න යන කතා කරලා අපි දැන් මේ ගියේ KCC එකට. දැන් අපි KCC එකට ඇවිත් තමයි ඉන්නේ. ඉතින් අපි දැන් මේක ඇතුළේ පොඩ්ඩක් ඇවිදලා දැන් අපි දැන් මේ යන්න හදන්නේ KCC එකේ තියෙන නික්නැක් කියන ෂොප් එක. අපි දෙන්න කොයි වෙලාවක මේකට ආවත් අනිවාර්යයෙන්ම යන ෂොප් එකක් තමයි මේක. ඉතින් හරිම ලස්සන කියුට් අයිටම් ගොඩාක් තියෙන. ගෑල් ළමයින්ට එහෙම මේකට આવොත් යන්න හිතෙන්නේ නැති තරම් ලස්සන අයිටම් ගොඩක් තියෙනවා. ඉතින් අද නම් මම විශේෂයෙන්ම ආවේ ඒප්‍රන් එකක් බලන්න කියලා. ඉතින් ඒකෙන් මම ආසම් පාට රෝස පාටනේ. ඒක නිසා ඒකිනුත් ඒප්‍රන් එකක් ගත්තා. එක අයිටම් ගොඩක් තිබ්බා. මම ඒකෙන් පොඩි ඒවා ටිකකුත් අරගෙන දැන් අපි දෙන්න මේ යන්න හදන්නේ ෆිල්ම් එක බලන්න තැනට. මොකද දැන් වෙලාවත් හරි. ඒක නිසා අපි දෙන්න එතන යන්න තමයි මේ හදන්නේ. දැන් අපි ෆිල්ම් එක බලන තැනට ආවා. ඉතින් දැන් වෙලාව හරිනකම් අපි දැන් ඉතින් ඇවිදලා වටපිට බල හිටියා. එකට එමත් බුක් කරන්න ආවේ. ඒක අපි දැනට ගොඩක් ලේසි වුණා. ඉතින් දැන් අපි දෙන්න මේ ඇතුළට යන්න තමයි හදන්නේ. ඔන්න දැන් අපි ඇතුළට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් අපි දෙන්න ඊට පස්සේ යන්න හිතාගෙන ඉන්නේ ගාෆිල් ෆිල්ම් එක බලන්න. ඒක තාම ඇවිත් නෑ. මං හිතන්නේ ආවන් පස්සේ අපි දෙන්න අනිවාර්යෙන් බලන්න යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. Good morning. We're gonna need the big scale. Does she need to announce it to the whole office?
Say when. Never, Sean. Marry me and cheese. Life here is pretty near perfect. But it was සිනබාව් ෆිල්ම් එක බලන්න අනිවාර්යෙන්ම අමතක කරන්න එපා. ඒක හරිම ලස්සන ෆිල්ම් එකක් ඇත්තටම. මම පොඩි කොටස් ටිකක් ඉතින් වීඩියෝ කරගත්තා. ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා වීඩියෝ කරන්න දෙන්නේ නැහැ නේ මේක ඇතුලේ. ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා පොඩි කොටස් ටිකක් වීඩියෝ කරගත්තා. හරිම ලස්සනයි ඉතින් මේ ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න එන්න ඔයාලා. කෙමද ගැටලුව ඉතින්? සිටින් මම නිර්වතින්. දිගේ හැඩ නිර්වත. ගැටි ඉවරයි මානෙත. ලඳකි මාස් 12 වසර. 12 වසර? වයස කියාස? පිරිමියෙකු අභියස මෙලෙස කෙලෙස. කැකුළු අරලිය මලක්. නාවොත්ති ගොඩට පනිමි මම ගැඹරට රැගෙනති කරට ගෙනේමි ගොඩට කැමති දෙයට. ඉතින් මේ ෆිල්ම් එක පුරාවට බලද්දී ජැක්සන් ඇන්තනි මහත්තයාව ගොඩාක් මතක් වෙනවා. එයාත් හිටියනම් කියලා හිතෙනවා මේ ෆිල්ම් එක බලනකොට. ඇත්තටම හරිම ලස්සනයි මේ ෆිල්ම් එක. අවසානයේ ගොඩාක් දුක හිතෙනවා. ඉතින් අපි දැන් ෆිල්ම් එක බලලා ඉවරයි. දැන් යන්න තමයි හදන්නේ. දැන් අපිට ගොඩාක් බඩගිනි. ඒක නිසා අපි දෙන්න ආවා පීසා කන්න වීඩියෝ එකට. ඉතින් මේකේ තියෙන පීසා හරිම රසයි. අපි දෙන්න මීට කන්නොත් කාලා තියෙනවා. අනිවාර්යෙන් නුවර ආවොත් මෙතෙන්ද එන්න අමතක කරන්න එපා. අපි මේ මෙච්චර ඕඩර් කරාට අපි දෙන්න පීසා එක විතරයි තියෙනම් කෑවේ. ලසඤ්ඤ එක අපි ගෙදර අරගෙන ආවා. ගෙදර ඇවිල්ලා කන්න. හරිම රසයි ඇත්තටම. මම නම් ඉතින් කෑවේ කෑලි 3ක් විතර. අයියා තමයි ඉතින් කෑලි 5ම කෑවේ. හරිම රසයි. ඉතින් පීසා කන්න හොඳ තැනක් තමයි මෙතන. ඔයාලත් නුවර ආවොත් අනිවාර්යෙන් try කරලා බලන්න. හරි අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.